මම අද ඔයාලත් එක්ක ෂෙයා කරන්න හදන්නේ ඩිවයින් මැසේජ් එකක්. ඒ කියන්නේ ගොඩක් වටින කියන මැසේජ් එකක්. මේ වීඩියෝ එක බලාගෙන ඉන්නවා නම් ඔයා මේ විශ්වයෙන් තෝරගත්ත පුද්ගලෙක්. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අද ඔයා දකින්නේ. ආරාධනා කරනවා ඉස්සරහටත් රැඳී සිටින්න. මම මේ වීඩියෝ එක තුල කියලා දෙන මැසේජ් එක ඔයා හොඳින් හිතට ගත්තොත් ඔයාට වැටහෙයි මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. මම කියන්නම් ඒ මැසේජ් එක මොකක්ද? ඒ මැසේජ් එක තමයි අපි හැමෝම මේ ලෝකෙට හියුමන් බීන් කෙනෙක් විදිහට මේ ග්‍රහ ලෝකෙට මේ ප්ලැනට් එකට අපි ආවේ ලයිට් බීන් කෙනෙක් විදිහට. ඒ කියන්නේ අපේ සෝල් එක අපි ලයිට් බීන් කෙනෙක්. අපි වෙනත් ග්‍රහ ලෝකෙන් වෙනත් මානක ඉඳන් තමයි මේ ග්‍රහ ලෝකෙට මනුස්ස ශරීරයකට ආවේ. අපි මේ ලෝකෙට එන්න හේතුව තමයි අපි මොකක් කරේ ලයිෆ් පර්පස් එකකට තමයි ආවේ. ජීවිතේ අරමුණකට තමයි ආවේ. අපිට තියෙනවා මිෂන් එකක් කම්ප්ලීට් කරන්න. නමුත් අපි ඔල්රෙඩි ඒක අමතක කරලා ඉවරයි. මොකද ඒකට හේතුව මේක මැට්‍රික්ස් එකක්. මේ මැට්‍රික්ස් එක ඇතුලේ අපි ඔල්රෙඩි ලොස්ට් වෙලා ඉවරයි. අපි අතරමං වෙලා ඉවරයි. ඒකට හේතුව තමයි අපි හිතනවා අපි ඉපදුනාට පස්සේ අපි ස්කූල් යනවා, ඊට පස්සේ අපි ජොබ් එකක් ගන්නවා, අපි ඊට පස්සේ මැරේජ් ලයිෆ් එකක් ගත කරනවා, ඊට පස්සේ අපි බබාලා එතකොට අලුත් ජීවීන් මේ ලෝකෙට බිහි කරනවා, ඊට පස්සේ වයසට යනවා, ඊට පස්සේ මැරෙනවා. නිකමටවත් හිතුවද මේ හැම මනුස්සයම එකම දේ තමයි කරන්නේ. එකම සිදුවීම් ටික විවිධාකාර විදිහට එකම දේ කරගෙන යනවා. නිකමටවත් හිතුවද මොකද්ද මේ ජීවිතයේ තේරුම? ඇයි මේ හැමෝම එකම දේ කරන්නේ? ඇයි මේ හැමෝම එකම විදිහට එකම සිස්ටම් එකේ එකම දේවල් ටික කරගෙන ජීවිතේ ඉස්සරහට යන්නේ? ඒකට හේතුව තමයි මේක මැට්‍රික්ස් එක. මේක සිස්ටම් එක. මේ සිස්ටම් එකට අපි නතු වුණොත්, හිර වුණොත් අපිට මේකෙන් ගැලවීමක් නැහැ. අපි මෙය කළ යුතුමයි. මේ සමාජ වටපිටාවත් එක්ක, මේ සංස්කෘතික පසුබිමත් එක්ක අපිට මේ දේවල් කළ යුතුමයි. අපිට මේක කරන්න බැරුව ගියොත් අපි සමාජයෙන් කොන් වෙනවා. ඒ වගේ එක මතිමතාන්ත දරනවා. ඒක මේ සිස්ටම් එකෙන්ම අපිට ගොඩනැගෙන දෙයක්. මේ මැසේජ් එක තමයි අපි මේ ලෝකෙට එන්නේ මොකක් හරි වැදගත් වැඩක් කරන්න. සේවයක් මිෂන් එකක් කම්ප්ලීට් කරන්නයි. මොකද අපි මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න අපිට තියෙන්නේ පොඩි ෂෝට් පීරියඩ් එකක්. අපි මේ ලෝකෙට එන්නේ පොඩි වැකේෂන් එකකට, ෂෝට් පීරියඩ් එකට. මේ ෂෝට් පීරියඩ් එක ඇතුළත තමයි අපිට මේ අපේ ලයිෆ් පර්පස් එක, අපේ මිෂන් එක කම්ප්ලීට් කරන්න වෙන්නේ. හැබැයි අපිට ඕල්රෙඩි අමතක වෙලා අපි දන්නේ නැහැ අපේ මිෂන් එක මොකද්ද? අපේ ලයිෆ් පර්පස් එක මොකද්ද කියලා. එතකොට මොකද වෙන්නේ? අපි ආපහු එකම රෝඩෙන් එක එකම දේ සිස්ටම් එකට හිර වෙලා චක්‍රයක් විදියට, සර්කල් එකක් විදියට එකම දේ කරගෙන ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා. මේ සර්කල් එකේ අපි අතරමං වෙනවා. හැබැයි ඔයා දන්නවද මේ විදිහට සමහර පුද්ගලයන් ඉන්නවා මේ සිස්ටම් එකේ මේ දේවල් කරන ගමන් එයාලගේ ලයිෆ් පර්පස් එකත් එයාලා කම්ප්ලීට් කරගෙන යනවා. උදාහරණයක් විදිහට මම කියන්නේ නෑ ඔයාට මේ හැමදේම නවත්තන්න, මේ දේවල් බොරු දේවල් මේව නවත්තන්න කියලා. ඒව නැවතුනොත් ඔයාට මේ ජීවිතය ඉස්සරහට යන්නත් බෑ. හැබැයි මම කියන්නේ මේකයි. මේ සියලුම දේවල් తాවකාලිකයි. මේ හැම බැඳීමක්ම, මේ හැම ලක්ෂරි ලයිෆ් එකක්ම, මේ වාහන, මේ ඇඳුම් පැළඳුම්, මේ අපේ ශරීරය, මේ හැම දේම తాවකාලිකයි. ටෙම්පරරි ලයිෆ් එකක් අපිට හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒක දැනගන්න ගමන්, ඒක ඔළුවේ තියාගන්න ගමන් අපේ ලයිෆ් පර්පස් එක අපි කම්ප්ලීට් කරගෙන ගියොත් ඔයාට පුළුවන් go back to your dimension. ඔයාට පුළුවන් ඔයාගේ dimension එකට, ඔයාගේ home එකට, ඔයාගේ real home එකට ඇත්තම ගෙදරට යන්න. මොකද ඔයාගේ පවුලේ අය, ඔයාගේ light beings, light family එක බලාගෙන ඉන්නේ ඔයා මේ කම්ප්ලීට් කරලා මේ මිෂන් එක ඩන් කරලා ආපහු ගෙදර එනකම්. මේක සමහරව විශ්වාස කරන්නේ නැහැ. සමහරව හිතන්නේ මේක පිස්සු කතාවක් කියලා. හැබැයි මේක අහන් ඉන්න ඔයා මාව විශ්වාස කරනවා. ඒකයි ඔයා තාමත් මේ වීඩියෝ එකේ රැඳිලා ඉන්නේ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයා කොහොමද ඔයාගේ ලයිෆ් පර්පස් එක හොයාගන්නේ කියලා. ඒකට ක්‍රම විදි දෙකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ගාඩියන් ඒන්ජල්ගෙන් අහන්න. ඔයාගේ ගාඩියන් ඒන්ජල් තමයි ඔයාගේ සෝල් එක දන්නේ. අපේ සෝල් එක එකක්. අපි ඒ වුණාට එක ඩිෆරන්ට් බොඩීස් වලට, විවිධාකාර ශරීර වලට අපේ සෝල් එක ගමන් කරනවා. මොකද අපි මේ මැට්‍රික්ස් එකේ අතරමං වෙලා හිර වෙලා ඉන්න නිසා. හැබැයි ඔයාට ඔයාගේ වාසනාවට ඔයා මනුස්ස ශරීරය
ශරීරයකට ආවා. ඉතින් දැන් තමයි ඔයාගේ වෙලාව. ඔයාගේ වාසනාවකට ඔයාට මේ මැසේජ් එකක් ලැබුණා. මේ දැන් තමයි ඔයාගේ වෙලාව කම්ප්ලීට් කරන්න පටන් ගන්න ඔයාගේ මිෂන් එක. හොයාගන්න. හෙට ඉඳන් ඔයා පටන් ගන්න. ඔයාගේ දවසේ එක විනාඩි 10ක්, එක විනාඩි 15ක් 20ක් ඔයා වැය කරන්න. ඔයාගේ ලයිෆ් පර්පස් එක හොයාගන්න. ඒ තමයි ඔයාගේ ගාඩියන් ඒන්ජල් එක කනෙක්ට් වෙන්න. ඔයාගේ ඉෂ්ට දේවතාවා දන්නවා ඔයාගේ පාස්ට් එක, ඔයාගේ ප්‍රසන්ට් එකේ වගේම ඔයාගේ ෆියුචර් එක. ඉතින් ඔයාගේ සෝල් එක මොකද්ද? ඔයාගේ සෝල් පර්පස් එක මොකද්ද? ඔයාගේ ලයිෆ් පර්පස් එක මොකද්ද? ඔයා මේ ලෝකෙට ඇවිල්ලා මොකද්ද කරන්න යන ඩියුටි එක මොකද්ද කියන එක එයා විතරයි දන්නේ. ඉතින් එයාගෙන් අහන්න. ඒකට ක්‍රම ගොඩාක් තියෙනවා. මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාලට ෂෙයා කරන්නම්. ඔයා කොහොමද ඔය ගාඩියන් ඒන්ජල් එක කනෙක්ට් වෙන්නේ? ඔයාගේ ස්පිරිට් ගයිඩන්ස්ලත් එක්ක කොහොමද ඔයා කනෙක්ට් වෙන්නේ? ඔයා කොහොමද ඔයාගේ ලයිෆ් පර්පස් එක ගැන දැනුවත් වෙන්නේ කියන එක. අනිත් ක්‍රමය තමයි භාවනා කරන එක. ඔය මෙඩිටේෂන් කරන්න ගන්න. එතකොට ඔයාගේ සෝල් එක අවේකන් වෙනවා. ඔයාගේ චක්‍ර ඔක්කොම අවදි වෙලා ඔයාට හිතා ගන්න බැරි පුදුමාකාර ශක්තියක් ඔයාගේ ශරීරයට ලැබෙනවා. මොකද අපි දවස ගානේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී අපිට ගොඩාක් නෙගටිවිටි එක අපේ ශරීරයට එනවා. ටොක්සික් මිනිස්සු අපිට හම්බ වෙනවා. ඉතින් මම ඔයාලට කියනවා භාවනා කරොත් දවසට විනාඩි 10ක් අඩුම 15ක් ඔයා භාවනා කරොත් ඔයාගේ සෝල් එක අවේකන් වෙනවා. ඔයාගේ ඕරා එක පවර්ෆුල් වෙනවා. ඔයාගේ චක්‍ර ඔක්කොම ඇක්ටිවේට් වෙලා ඔයාගේ ශරීරයේ තියෙන සියලුම ශක්තියන් අවදි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ සෝල් එක, ඔයාගේ ඉනර් වොයිස් එක ඔයාට ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් පර්පස් එක ඔයාට ඉක්මනටම දැනගන්න ලැබෙනවා. මේක තමයි අනිත් ක්‍රමය. ඉතින් මේ ක්‍රම විදි දෙකටම ඔයාට පුළුවන් ඔයාගේ ලයිෆ් පර්පස් එක මොකක්ද කියලා අඳුරගන්න. මේ වීඩියෝ එක තවදුරටත් බලාගෙන ඉන්නවා කියනවා ගොඩක් සුවිශේෂී පුද්ගලයෙක්. මේ මැසේජ් එක විශ්වයෙන් ඔයාටමයි දීලා තියෙන්නේ. ඉතින් මේ මැසේජ් එක හොඳට හිතට ගන්න. මොකද්ද මේ කියන්නේ කියන එක ඔයා අවබෝධයෙන් අහුම්කම් දෙන්න. ඒ වගේම හොඳින් හිතට අරගෙන ඔයා පටන් ගන්න ඔයාගේ ජීවිතයේ පුදුමාකාර වෙනසක් අත්විඳින්න. ඉතින් රැඳී සිටින මාත් එක්ක මේ ආධ්‍යාත්මික ගමනේ ලස්සන ජීවිතයක් ගත කරන්න.